මෙවර ටෙස්ට් ලෝක ශූරතාවය දිනා ගන්නට ටෙම්බා බවුමා ප්‍රමුඛ දකුණු අප්‍රිකානු කණ්ඩෑමට හැකියාව ලැබුණා. ඉතින් ප්‍රබල ඕස්ට්‍රේලියානු කණ්ඩෑමට කඩලු 5ක පරාජයක් අත් කර දෙමිනුයි දකුණු අප්‍රිකාව එහෙමත් නැත්නම් දේදුණු දේශය මෙම ශූරතාවය දිනාගත්තේ. ඉතින් මෙම තරගය ජයග්‍රහණය කරා මෙහෙයවමින් සුපිරි ශතකයක් ලබා ගන්නට දකුණු අප්‍රිකානු පිතිකරු ඒඩන් මාක්‍රම්ට හැකියාව ලැබුණේ දකුණු අප්‍රිකානු අවාසනාවන්ත ක්‍රිකට් ඉතිහාසය වෙනස් කරමින් වාසනාව දේදුණු දේශය කරා ගෙනෙමිනි. එහිදී මෙම තරගයේ වීරයා සම්මානය දිනා ගන්නටද ඒඩන් මාක්‍රම්ට හැකියාව ලැබුණා. ඉතින් ගෙවී ගිය 20 ලෝක කුසලානේ අවසන් මහා තරගයේ ඉන්දියානු කණ්ඩෑම දකුණු අප්‍රිකාව සතුව තිබූ තරගය අවසන් මොහොතේ කණපිට පෙරළමින් එම ලෝක කුසලානය ඉන්දියාව සතු කරගන්නට එදා සමත් වුණා. ඉතින් එම අවසන් තරගයේදී තම රටට කුළුඳුල් ලෝක කුසලානය දිනා දෙන්නට බැරිවීම ගැන ඉතා සංවේදීව ඒඩන් මාක්‍රම් සිය දුක බෙදාගත්තේ මෙලෙසයි. නමුත් ඉන් බොහෝ කලකට පසුව තම රටට කුළුඳුල් ලෝක කුසලානයක පාස් විඳ ගැනීමට මාක්‍රම් ඇතුළු දකුණු අප්‍රිකානු කණ්ඩෑමට හැකිවීම අතිශයින්ම සතුටුදායක කරුණක් මෙන්ම පරාජයන් හමුවේ නොසැලී සිටීමේ පාඩමත් ඔවුන් ලොවට අපූරුවට කියා දුන්නා. ඉතින් මේ සතුට ඒඩන් මාක්‍රම් නැමැති මේ අපූරු ක්‍රීඩකයා බෙදාගත්තේ නිහතමානී ලෙසයි. එහිදී තරගයේ ජය ගැනීමෙන් අනතුරුව ඒඩන් මාක්‍රම් විසින් ප්‍රේක්ෂකාගාරයේ සිටි ප්‍රේක්ෂකයෙකුගේ බියර් වීදුරුවක් ඔහු විසින් පානය කරන අයුරුද දක්නට ලැබුණා. ඒ වගේම එදා 20 ලෝක කුසලානය අහිමි වී සිය බිරිඳ සමග දුක බෙදාගත් මාක්‍රම් අද තම රටේ සීනය සැබෑවක් කරමින් සිය බිරිඳ සමග සතුට සැමරුවේ මෙලෙසයි. ඉතින් දකුණු අප්‍රිකානු කණ්ඩෑම මේ ලැබූ සුවිශේෂී ජයග්‍රහණය ගැන අවසන් තරගයේ ඔවුන්ගේ ප්‍රතිවාදීන් බවට පත් වුණු ඕස්ට්‍රේලියානු කණ්ඩෑමේ නායක පැට් කමින්ස්ද සිය අදහස මෙසේ දක්වා තිබුණා. ඒඩන් සහ ටෙම්බා අපූරුයි. ඔවුන්ගේ සමගතාවය ඇත්තටම අපිට තරගය තුල අවස්ථාවක් දුන්නේ නැහැ. ඔවුන් මේ අවසන් තරගය තුලට එන්නේයි කියලා ඔවුන් පෙන්නුවා. ඇත්තටම ඔවුන් ශූරතාවයට සුදුසු කණ්ඩායමක් යනුවෙන් ඕස්ට්‍රේලියානු නායකයා සිය අදහස් දක්වා තිබුණා. ඉතින් අවාසනාවන්ත ක්‍රිකට් ඉතිහාසය නිමාවට පත් කරමින් දේදුණු දේශයට ක්‍රිකට් වසන්තය ගෙන ටෙම්බා බවුමා ප්‍රමුඛ දකුණු අප්‍රිකානුවන්ට උණුසුම් සුබ පැතුම්.